Hello friends. ඉතින් ඔය ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරන්න කැමතිද? ඉතින් එහෙම නම් ඔයාලට අවශ්‍යම දෙයක් තමයි මේ Binance account එකක් කියලා කියන්නේ. මේ Binance හරහා සල්ලි හොයන්න පුළුවන් ක්‍රිප්ටෝ ට්‍රේඩින් හරහා විතරක් නෙවෙයි. මේ Binance හරහා ලක්ෂ ගණන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ Binance කියලා කියන්නේ මේ වෙනකොට ලෝකේ තියෙන ගොඩක් මොන exchange එකක්. ඉතින් ඒක නිසා අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවා හරියටම Binance account එකක් create කරපු Binance account එක verify කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේම තමයි අද මම ඔයාලට මේ හැම දෙයක්ම step by step කියලා දෙනවා. ඒක නිසා වීඩියෝ එකත් එක්ක ඔයා දිගටම එකතු වෙලා හිටියොත් ඔයාලට පුළුවන් ලක්ෂ ගණන් සල්ලි ගන්න පුළුවන් Binance account එක ගොඩක් ලේසියෙන්ම create කරගන්න. ඉතින් guys වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් වීඩියෝ එකට like එකක් දාන්න නැත්නම් දැම්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එක උඩත් click කරොත් අපි කියන වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ පහළ description එකේ තියෙන link එකෙන් හරි එහෙම නැත්නම් Google එකට ගිහින් Binance කියලා search කරලා හරි Binance official website එකට එන එක. ඉතින් මේ විදිහට Binance official website එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් Binance account එකක් create කරනකොට ඔයාලට ඕන නම් mobile number එකක් use කරන්නත් පුළුවන්. ඉතින් ඔයා mobile number එකක් use කරනවා නම් country code එක දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉතින් අද මම ඔයාලට කියලා දෙන email එකකින් හරියටම Binance account එක create කරන්න කොහොමද කියලා. ඒක නිසා මම මෙන්න මේ විදිහට මගේ වැඩ කරන email එකක් add කරගන්නවා. ඉතින් ඔයාලත් හරියට මේක add කරගෙන මෙන්න මේ next කියන button එක උඩ click කරන්න. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාගේ email එකට verification code එකක් එනවා. ඉතින් ඒක ඔයා හරියටම ඔයාගේ Gmail application එකට ගිහින් ඒ verification code එක අරගෙන මෙතනට copy කරලා paste කරන්න. ඉතින් මේ විදිහට copy කරලා paste කරාට පස්සේ මෙන්න මේ next කියන button එක උඩ click කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකකට අරගෙන එනවා. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ගොඩක් හොඳ strong password එකක් හදාගන්න. මොකද මේ password එක තමයි ඔයාගේ Binance account එකට log වෙනකොට අවශ්‍ය වෙන password එක. ඉතින් මේ විදිහට ඔයා හරියටම password එකක් create කරගන්න. ඒ password එක මෙතනට enter කරගෙන මේ show password කියන icon එක click කරලා ඔයා screenshot එකකුත් ගා ගන්න. මොකද මේක අපිට ඉස්සරහට අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට මමත් screenshot එකක් ගා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ next කියන button එක උඩ click කරන්න. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ටික load වෙනවා. හරි ඉතින් දැන් අපි හරියටම Binance account එකක් create කරගෙන ඉවරයි. දැන් අපිට ඊටු වැඩ කරන්න නම් Binance application එක අපේ phone එකට download කරගන්න ඕනේ. හරි ඉතින් guys ඔයාලට තියෙන Android phone එකක් නම් ඔයාලට පුළුවන් Google Play Store එකට ගිහින් මෙන්න මේ Binance කියන application එක ඔයාගේ phone එකට download කරගන්න. ඉතින් ඔයාලට තියෙන iOS phone එකක් නම් ඔයාලට පුළුවන් Apple App Store එකට ගිහින් මේ Binance application එක ඔයාගේ phone එකට download කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ Binance application එක ඔයාගේ phone එකට download කරගත්තාට පස්සේ මෙන්න මේ open කියන button එක උඩ click කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට open වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එකකට අරගෙන එයි. ඉතින් ඔයා මේ crypto වලට අලුත් කෙනෙක් නම් ඔයා මෙන්න මේ පළවෙනි option එක choose කරන්න. ඉතින් ඔයා crypto ගැන ඒ කියන්නේ Binance සම්බන්ධයෙන් දන්න කෙනෙක් නම් මෙන්න මේ දෙවෙනි option එක choose කරන්න. ඉතින් මම අද කියලා දෙන්නේ මේ දේවල් ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙකුට හරියට මේ account එකක් create කරගන්නේ කොහොමද කියලා. ඒක නිසා මම මෙන්න මේ පළවෙනි option එක choose කරනවා. ඉතින් ඒ විදිහට choose කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔය මේ යටින් තියෙනවා login කියලා button එකක්. ඒක උඩ click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ account එක හදාගත්ත Binance account එක හදාගත්ත email එක හෝ mobile number එක මෙතනට enter කරන්න. මේ විදිහට හරියටම ඔයාගේ email එක හෝ phone number එක enter කරාට පස්සේ මෙන්න මේ next කියන button එක උඩ click කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ interface එකකට අරගෙන එයි. ඉතින් මම ඔයාලට කලින් කිව්වා මතක ඇති ඔයාගේ password එකේ screenshot එකක් ගහගන්න කියලා. ඉතින් අන්නේ screenshot එකේ තියෙන password එක මෙන්න මෙතනට enter කරගන්න. ඒ විදිහට password එක හරියටම බලලා enter කරගත්තට පස්සේ මෙන්න මේ next කියන button එක උඩ click කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයා Binance account එක create කරපු email එකට verification code එකක් එනවා. ඉතින් ඔයා ඒ code එක copy කරගෙන මෙන්න මෙතනට paste කරගන්න. ඉතින් ඒ විදිහට මේ code එක paste කරගත්තට පස්සේ submit කියන button එක උඩ click කරගන්න. හරි ඉතින් දැන් අපි සාර්ථකව Binance account එකට log වෙලා ඉවරයි. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එකකට අරගෙන එයි. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන verification එකක්. ඉතින් මෙතනදී ඔයාලට document type එක select කරන්න බලා ගන්න පුළුවන්.
ඉතින් මෙතෙන්දී ID card කියන එක select කරන්න. මොකද ඒක ගොඩක් ලේසි. ඉතින් මමත් මෙන්න මේ ID card කියන එක select කරලා continue කියන බටන් එකට click කරගන්නවා. හරි ඉතින් මෙන්න මේ විදිහට continue කියන බටන් එකට click කරගත්තට පස්සේ ඔයාගෙන් අහනවා ඒ කියන්නේ කලින් ගත්ත photos upload කරන්න එහෙම නැත්නම් මේ දැන් photos අරගෙන upload කරනවද කියලා. මම මෙන්න මේ take photos එහෙම නැත්නම් මේ දැන් photos අරගෙන upload කරනවා කියන එක select කරලා continue කියන බටන් එකට click කරනවා. ඉතින් ඒක ගොඩක් ලේසි නිසා ඔයත් ඒ විදිහටම කරන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙනවා ඔයාගේ ID card එකේ front side එකේ photo එකක් සහ ඔයාගේ ID card එකේ rear side එකේ photo එකක් අරගෙන මෙතනට upload කරන එක. මේ විදිහට upload කරාට පස්සේ මෙන්න මේ verification එක success වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ interface එකකට අරගෙන එයි. ඉතින් මෙතෙන්දිත් ඔයාලට කරන්න තියෙන්නේ verification එකක්. ඒක නිසා මෙන්න මේ යට තියෙන continue කියන බටන් එකට click කරගන්න. ඊට පස්සේ මේගොල්ලෝ guide කරනවා ඔයාට ඔයාගේ කියන්නේ ඔයාගේ මූණ මොන විදිහටද හරවන්න ඕනේ hina වෙන්න ඔය වගේ ගොඩක් දේවල් කියනවා හැම දෙයක්ම හරියටම කරන්න. ඒ විදිහට හරියටම කරාට පස්සේ මෙන්න මේ verification එකත් success වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ verification එක success වුණා. ඉතින් ඊට පස්සේ ආයෙත් මෙන්න මේ වගේ interface එකකට අරගෙන එයි. ඉතින් මෙතනදී country කියන එකට automaticallyම ශ්‍රී ලංකා කියන එක select වෙලා තියෙයි. ඉතින් ඊට පස්සේ මෙතන information ටික තමයි ඔයාලට fill කරන්න තියෙන්නේ. ඔයාගේ legal name එක, first name එක, last name එක, surname එක ඔය හැම දෙයක්ම fill කරන්න තියෙනවා. ඒ විදිහට fill කරගත්තට පස්සේ ඔයාගේ birthday එක නම් automaticallyම වැටලා තියෙනවා. මොකද ID card verification එක කරගත්ත නිසා. ඊට පස්සේ ඔයා මෙතනට එන්න කරන්න ඕනේ ඔයාගේ address එක. ඉතින් ඊට පස්සේ මේ address එක හරියටම enter කරගත්තට පස්සේ ඔයාගේ postal code එක enter කරන්න ඕනේ. ඔයාගේ නගරය type කරලා postal code කියන එක type කරලා ඔයාලට පුළුවන් ඔයාගේ නගරයට අදාළ postal code එක search කරගන්න. හරි ඉතින් ඊළඟට ඔයාලට enter කරන්න තියෙනවා ඔයාගේ city එක. ඉතින් ඒකත් ඔයා හරියටම enter කරලා මෙන්න මේ යට තියෙන continue කියන බටන් එකට click කරගන්න. ඉතින් දැන් තියෙන්නේ අපේ verification එක review කරන්න විතරයි. සාමාන්‍යයෙන් මේකත් පැය දෙකක් තුනක් වගේ ඇතුළත කරනවා. ඉතින් ඒත් මම නම් මේ Binance account එකට එන්නේ සාමාන්‍යයෙන් දවසකට විතර පස්සේ. ඉතින් එතකොට මගේ account එක verified වෙලා තිබුණා. ඉතින් ඔයාගේ account එකත් මේ විදිහට verified වෙයි. ඒ වගේම තමයි ඔයා තාමත් ඉන්නේ Binance Lite version එකේ නම් ඔයාලට බලා ගන්න පුළුවන් මේ යටින් තියෙනවා Binance Pro කියලා. ඒකට click කරගන්න. ඊට පස්සේ Binance Pro version එකට අරගෙන එනවා. මේ Binance Pro version එකකින් තමයි ඔයාලට Binance හරහා කරන හැම වැඩක්ම කරගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරා හරියටම Binance account එකක් create කරපු Binance account එක හරියටම verify කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ Binance සම්බන්ධව තවත් වීඩියෝස් ඕනනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාගේ අදහස් වලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් share කරන්න අමතක කරන්න එපා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්මම පහළ තියෙන subscribe button එකට click කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එකටත් click කරන්න.